මේ අද තමයි පළවෙනි දවස් වැඩට යන. ඉතින් අපි ලෑස්ති වෙලා යමුනේ දෙන්න. එතන ට්‍රේන් එකේ එහෙම කට්ටිය පිරෙනානේ. යමු අපි. guys අයබෝවන් අද තමයි පළවෙනි දවසේ වැඩට යන මේ ඉන්නේ දැන් එක්කම පේනවානේ ඉන්නේ ෆුල් ජෙන්ටා බොන්නේ වෙල් ෆැන්ටා හරි මේ යන්නේ මේ වෙලාව දැන් 6:00යි ඔෆිස් පටන් ගන්න 9:00ට මට තියෙන පොඩි තඩි කඩියෙක් ඉන්නවා ඇතුලේ මට ඉතින් වේල පහින් යන්න ඕනේ මේ අපි යමු ඉතින්නේ පේන ඇති සුන්දර උදෑසනක් හොඳ දවසක් ජයග්‍රහණය කරන්න යන්න තියෙන්නේ අපි ගිහින් බලමු මොකද වෙන්නේ කියලා ට්‍රේන් එකේ යන්න තියෙන්නේ බලමු කියලා මොනවා උදේට කන්නත් අරගෙන මැච් එකක් ගහමු ෆුල් ජෙන්ට පාර යන්නේ ඉල මැස්සෙක් වයි කන්නාඩි දෙකකුත් දාගෙන යන්නේ ආයේ. Switch it up. ඕගොල්ලන්ට පේන ඇති මේ බ්‍රිජ් එක උඩ හිඟන්නෙක් ඉන්නවා යන තැන කොහෙත් හිඟන්නෝ නම් ඉන්නද ඩුබායි කියලා හැම වෙනසක් නැහැ හිඟන්නෙක් ඉන්නවා එන බොරුව තියෙන්නේ for me break for me break that body for me what ට්‍රේන් එකෙන් විනාඩි 4ක් යනවා. අපි මේ මෙච්චරයි දැනට සෙනඟ උදේ සෙනඟ පොඩ්ඩක් අඩුයි. ඒක හිටපු ගමන් ජනගංගා මතුවෙනවා ඒ හින්දා තමයි මම වේල පහින් ආවේ. නැත්නම් හරිම වේසයි මේ ට්‍රේන් එකේ යන්න ගියාම. අපිට පේනවාදී දැන් මේ සෙනඟ වැඩි වෙච්ච වැඩි වෙන එක පාට අර මං කිව්ව ජනගංගාව තමයි මේ ආවේ. හරිම වේසයි ඉතින් කීයට ආවත් මෙච්චර තමයි. මේ ට්‍රේන් එකෙන් බැස්සේ ගයිස්. මෙතන මේ පෙන්නන්න අද මොනවද කැමරට ගත්ත කියලා. මේක තමයි නෝල් කාඩ් එක කියන්නේ. නෝල් කාඩ් එක දීලා තමයි අර අපේ සීසන් එක වගේ එක. මේ ඒක දීලා තමයි ඒකේ 60 day pass එකක් තියෙනවා all zones වලට දිරාම් 370යි ඊයේ 380ක් ගත්තා මොකද registration එක පම් පළවෙනි පාරට ගත්ත හින්දා දැන් අද ගත්තා මේ උදේට කන්න මම පෙන්නන්න වීඩියෝකුයි රාණි එකයි ඒ වීඩියෝ රාණිගේ තමයි ගත්තේ දිරාම් 5යි රෙද්දක් හදනවා ඉස්සරහා මේක හදනවා මේ ඉතින් හැබැයි යන්න වෙන්නේ ඔය පේන බිල්ඩින් එකේ තමයි මම ඉන්නේ බිස්නස් සෙන්ට්‍රල් ටවර් එකේ දැන් යන ගමන් බිල්ඩින් එකේ තමයි ඉන්නේ අපි ආවා වැඩ කරන තැනට දැන් මේ වෙලාව 7:00යි වැඩ පටන් ගන්න 9:00ට දැන් මගේ අර තඩි කූඹියක ඉන්න හින්දා මේ මම වෙලා හරින් ආවා අනිත් එක මොකද දන්නවද මම වෙලපයින් ඉන්නේ මං ආසනේ අර මේ එකක් පහුවෙන්න රස්නේ වැඩි වෙනවා
උදේ වෙන්න රස්නේ වැඩි ඊට පස්සේ දාඩිය දාන හරි ඒසයි ඒක ආස නැහැ. මේ අනිත් එක කෝච්චි තල්දපදේ සීන් එක තියෙනවා. ඒලා හැනින් ආපු ඉඳ ඒකත් ලේසි. අනිත් ඉතින් හිමීට ඇවිදගෙන ඉන්න පුළුවන්. දැන් මට දුවන්න බෑ එහෙම. එහෙම බෑ. තාම බෑ. ඉතින් ඉස්සර පුළුවන්. දැන් අමාරුයි. ඉතින් ඉස්සරහට පුළුවන් වෙයි දුවන්න. මම හිතනවා දුවන්න පුළුවන් වෙයි කියලා. එම් පරක් වෙලා ඉතින් දුවන්න ඕනේ නැහැ නේ. ඉතින් වෙල පහින් ආවම මේ ඉතින් කොහොම හරි ඔන්න ඔක තමයි වෙල පහින් ඉන්නේ. ඉතින් අද මේ ඇවිල්ලා බයෝමෙට්‍රික්ස් හදන්න ඕනේ. ඒවා ඔක්කොම කරන්නත් ඕනේ කියලා හිතලා පොඩ්ඩ වෙල පහින් ආවා. මම හිතන්නේ තාම කවුරුත් ඇවිල්ලා නැහැ. මට තමයි දොර අරින්න වෙන්නේ. බලමු අපි ගිහලා දොර ඇරලා බලමු. දැන් මම ගණිත් දන්නේ නැහැ. ඉස්සෙල්ලා කම්පැනි නම් අපි ෆෝන් යූස් කරන්න දුන්නේ නැහැ. මේ සේල්ස් ෆ්ලෝ එකේ මේකේ කොහොමද දන්නේ නැහැ. බලමු අපි. මාව මෙන්ටෝ කරන්න මිස්ටර් රාහුල් කියලා කෙනෙක් අල්ලපුරටේ. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. ඔය හේතු ටික ඉන්න තමයි වෙලා හරින් ආවේ. සහ පොඩි හෙඩ් ස්ටාර්ට් එකක් ගන්න කොකටත් හොඳයි නේ. තියෙන තැනක අස්පස් කරලා එහෙම ඉතින් බලමු ඉතින් පොඩ්ඩක් මොකද වෙන්නේ කියලා. අපි බලමු. අලුත් ජොබ් එක නම් සුපිරියක් තමයි. මේ හොට් චොකලට් මිල්ක් තියෙනවා. කේකේව තියෙනවා. මේකේ ඉන්න මම පෙන්නන්නම්. මේ තියෙන අපේ කොෆි මැෂින් එක ඔක්කොම තියෙනවා. බොණ්ඩ තමයි තියෙන්නේ. ආයේ බඩ උල් වෙනකම් බොණ්ඩ තියෙන්නේ. වැඩ ඉවරයි guys. දැන් මේ ගෙදර යන ගමන් අද නම් full function. ඒ කියන්නේ job එක හොඳයි, atmosphere එක හොඳයි, working environment එක හොඳයි, working ethics හොඳයි. එතකොට මගේ mentor සුපිරි. මම ගෙදර ගිහින් නම් විස්තරේ කියන්න. දැන් මේ metro එකට යන ගමන් metro එකේ දැන් තමයි ඉතින් සෙනග ඉන්නේ. මොනාරි කාලම යන්න බැලුවේ. බලමු අපි මොනවද තියෙන්නේ කියලා. දැන් අර මෙට්‍රෝ එකට දැන් සෙනග යනවා. ඔක්කොම හතර වටේම මෙට්‍රෝ එකට දැන් තමයි සෙනග එන්නේ. දැන් 6යි වෙලාව. තාම මේ අවුවයි. ලංකාවේ නම් 6 වෙද්දී කළුවරත් වැටිලානේ. මේ මෙහෙලා එහෙම නැහැ. මේ ආයි මෙට්‍රෝ එකට යන ගමන් වාහන නම් යනවා. ඉතින් හොඳ වාහන මාර්ග මේ යටිතල පහසුකම් හොඳට තියෙනවා මෙහි. මේ පේනවා නේද ඔයගොල්ලන්ට මේ මෙට්‍රෝ එකේ සෙනග මේ වෙලාවේ. තාන්නේ ඔබ දැන් මෙතන RT එකෙන් දාලා තියෙනවා. මෙයා පාලනය කරන්න මේ ඉන්නේ RT කෙනෙක්.
පේනවනේ ඉන්න සෙනග තොගේ රෑවෙද්දි කොහොමත් කොටුවේ ස්ටේෂන් එකකට පිළිවෙලයි. කොටුවේ ස්ටේෂන් එකේ ජරා නැහැ පිළිවෙලයි. මමත් ආවා ගෙදරට ආවේ නෑ තාම ස්ටේෂන් එකේ. සෙවන මවුන්ටන් ඩිව් එකක් ගත්තා, හොට් ඩොග් එකක් ගන්න යනවා. ඒක ඔක්කොම දිගම් 10යි. අද ඔෆර් එකක් තියෙනවා. බලමු ඉතින් කාලා යන්න ඕනේ. අපේ මගේ යාළුවත් මොනවා හරි තියනවා කිව්වා, කුබුස් රොටි වගේක් තියනවා කිව්වා. එයාගේ ප්‍රසිද්ධ අල සහ බිත්තර හොද්ද එක්ක අපි ගම් බලමු මොකද වෙන්නේ කියලා. ඔය පේන්නේ ෆ්ලී මාකට් එක. ඒක ගැන වෙනම බ්ලොග් එකක් ගේන්නම්. මේක දරනකම රෂ්ෂාව එකේ. ඉතින් තදබදේ වැඩි. ඉතින් ෆ්ලී මාකට් එක මොනම දෙයක් අඩුවට ගන්න තියෙනවා. කේවල් කරලා තමයි ගන්න ඕනේ හැබැයි. දැන් මේ නගරම් බ්‍රිජ් එක ක්‍රොස් කරා දැන් බෑගෙන එන ගමන් අපි ඉතර ගිහිල්ලා එන ගමන් පැලට ගිහිල්ලා මවුන්ටන් ඩිව් එකක් බීලා හොට් ඩොග් එකක් කෑවා. දැන් මේ යනවා ආයේ මගේ යාළුවත් තියාගෙන නැති මොන හරි කන්න. දැන් ගයිස් ආවා කාමරේට. තාම අරයකා කෝල් එකේ පවුලත් එක්ක ඉතින් උට වැරද්දක් කියන්න බෑ. ඉතින් මට කන්න දෙන්න නෙමෙයි ඌ ඉන්නේ. මේ ඌ වෙනකන් ඉන්නේ. වැඩටත් නෑ අවුලක් නෑ. ඉතින් ආයෙ හෙටත් යනවා උදේම නැගිටලා. මම ඉන්වෙස්ට්මන්ට් බ්‍රෝකර් කෙනෙක්. ඉතින් අද පොඩ්ඩක් ඇතුලේ වීඩියෝ කරන්න නම් බැරි වුණා. ඉතින් බලමු ෂේප් එකේ තව දවසක පොඩි ෂෝට් එකක් එහෙම දාන්න ඇතුලේ මොකද වෙන්නේ කියලා. තාම දැන් කාලා දැන් නිදාන්න හෙට උදේට ලෑස්ති වෙලා දැන් මේ කලිසම් මෙහෙම මැදලා අපි හම්බෙමු ආයෙත් තව vlog එකකින්.